තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් දේශනා කරනවානේ හැමෝම දන්න කාරණාවක්. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරවතිවා තතෝනං සුඛමන් වේති ඡායාවන පායිනි. දැන් මේ මොනවාද බුදුහාමුදුරුවෝ මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මේකේ මුල් ගාථාව වෙන්නේ මනසාචේ පදුට්ටේන භාසතිවා කරවතන. ඒක පදුට්ට මන සංකප්පයකින් සිතේ නරක නපුරු චේතනාවකින් රාගදේශ මොහ චේතනාවකින් කතා කරොත් ක්‍රියා කළොත් ඒකේ විපාකේ විදිහට එනවා කියලා. ඉතින් මුල් ගාථාවල මේ විග්‍රහ වෙන්නේ මනස මූලික වෙනවා කියලා. මනස පූර්වංගම වේ මනසින්ම ක්‍රියාත්මක වෙනවා කියලා නේ කියන්නේ. මනසයි මුල් වෙන්නේ. ඒක ප්‍රායෝගිකව මනෝවිද්‍යාත්මකව බැලුවත් යම් අරමුණකට අපේ ඉන්ද්‍රිය ගෝචරය වෙනකොට ඒක ස්නායුබද්ධිතය මොළයට සංනිවේදනය වෙලා ඒ සංවිධය වුණා බොහොම අපූර්ව විද්‍යාවෙන් පවා තාම සොයාගත නැති ක්‍රියාවලියක් සිද්ධ වෙන එක තමයි මන. ඉතින් මනස මූලික වෙන එකද බුදුහාමුදුරුවෝ කියන්නේ මනස මූලික වෙන. එතන සිට මනස මූලික වෙලා මනස මේ විශ්ලේෂණයක් කරනවා. ඒ කියන්නේ මැනීමක් කරනවානේ. මැනලා තමයි පදුට්ට මනද පසන්න මනද කියන තීන්දුව ගන්නෙ. මේ තීන්දුව ගන්නේ මනස. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මනස මුල් වෙනවාමයි කියලා. මේක තමයි බුද්ධ දේශනාව. ඉතින් මේ පහුගිය දවස්වලත් ඔබ දන්නවනේ බොහොම ජනප්‍රිය කතාබහට ලක් වුණානේ මේ අචින්තම්පි භවති චින්තිතම්පි විනස්සන්ති කියන මේ ගාථාවේ පද දෙකක් කියලා මේ හිතන දේ වෙන්න නෑ වෙන දේ හිතා ගන්න බෑ කියලා. ඉතින් එතකොට දැන් ඔබ පිළිගන්නේ කාගේ බණද? බුදුහාමුදුරුවෝගේ බණද? බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වයි කියලා හිතාගෙන එක එක්කෙනා කියන දේවල් වල. ඒ නිසා මේ මොන වගේ දේශනා කොයි විදිහට කරලියට ආවත් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බණ කියනවා කියන එක ඒක මේ එසේ මෙසේ කාරණාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝම දේශනා කරනවා මේ මගේ බණ මේ මගෙන් අහගෙනයි කියන්න ඕනේ. එහෙම නැත්නම් මගෙන් අහගත්ත මගේ ශ්‍රාවකයෙක්ගේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මේ සිවුරු දාගත්ත කෙනෙක් නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ මේ සිවුරු දාගත්ත අයම වෙන්නේ නෙවෙයි. හැබැයි සිවුරු දාගත්ත අය හොඳ නෑ නරකයි කියනවා නෙවෙයි මේ කියන්නේ. සිවුරු දාගත්තේ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න. ඒක තේරෙන්නේ නැහැනේ. බුද්ධ ශ්‍රාවක බුදුමගේ අනුගමනය කළා බුද්ධ ශ්‍රාවක බුද්ධ පුත්‍ර තත්වයට පත් වෙන්නයි සිවුරු දාගත්තේ. ඒ නිසා අද සිවුරු දාගත්ත පමණින්ම බණ කියන සහ මේ සියල්ල මට දැන් කරන්න පුළුවන් මේ කෙල පැමිණියාය කියලා හිතන පිරිසක් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවානේ. දැන් විසිවාය සම්පූර්ණ වෙලා උපසම්පදා කරන දවසේ බණ කියන මංගල බණ කියලා. ඉතින් එහෙම බණ කියන එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ ඊටත් වඩා අපූර්ව සිද්ධිය දැන් පොඩි මහාන කරපු පොඩි දරුවොත් මේ පොඩි චූටි දරුවොත් බණ කියන්න ගන්නවානේ. ඉතින් ඒකෙදි කමක් නැහැ දේශනාවල් කිව්වට දැන් බණ නම් නෙවෙයි. බණ කියන්න බෑ එහෙම මේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන පටිසම්භිදා ඥාන සිව්පිලි සිම්පියාපත් ඥාන පහළ වෙන්න ඕන බණ කියන්නේ. ඒක සෝතාපන්න ඵලයේ ඉඳන් ප්‍රාමාණිකව ධම්මදාවයෙන් අනුව ලැබෙන ධර්මදාවයක් ධම්ම ගුණයක්. එහෙම තමයි බණ කියන්නේ. දැන් මේ ඒකයි මේ කියන්නේ මේ කාරණාම ගත්තහම මේ කියන්නේ අචින්තම්පි භවති චින්තිතම්පි විනස්සන්ති නහි චිත්තාමයා භෝගා ඉතිව පුරුෂස්සව. ඒ කියන්නේ මේ යම් ස්ත්‍රියකට පුරුෂයෙකුට හිතන මතලා භෝගයකට පැමිණෙන්න බෑ. හිතන්නේ මතන්නේ නැත්තම් හිතපු දේ වෙන්නේ නැහැ කියලා කියනවනම් වෙන දේ හිතා ගන්න බෑ කියලා කියනවනම් මේ කියන්නේ මේ මිනිස්සුන්ට න හිතලා මතලා යම් භෝගයකට කියන්නේ දියුණුවකට මග්ගඵල දියුණුවකට හෝ තමන්ගේ ජීවිතයේ ශාස්ත්‍රීයත්වයකට වෙනස් කරගන්න බෑ කියන එක. එන මිනිස්සයා නිකන් අර මේ අර වෙනත් මේ පූර්ණ කස්සපල්ල වගේ අය මේ දේශනා කරනවානේ මේ විවිධ දෘෂ්ටිවාදී. අනේ දෘෂ්ටිවාදී තැනකට තමයි අපි ඇද වැටෙන්නේ. මේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ට මනෝමය කියන ගාථාව ඉතින් බුදුහාමුදුරුවෝ කියපු එක හැල්ලුවට ලක් වෙනවා, විහිළුවට ලක් වෙනවා. ඒ නිසා මේ ඔබ බොහොම සිහි කල්පනායි බුද්ධිමත්ව ඒතල මතන්නට ඕන මොනවද මේ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියන්නේ කාලාම සූත්‍රය ජනප්‍රිය රැල්ලට කියන ඒවට හෝ බොහෝ පිරිසක් පිළිගත්ත පමණින් චියර්ස් කළ පමණින් එහෙම නෙවෙයි දහමක් අර්ථකථනය. ඉතින්
ඇත්තටම හරි කේදවාචකයක් සමාජ දේහය තුළ ඔඩුදුවනවා කාලෙන්ට වීද විශ්ෂණයන් එනවා හැබැයි ඔබතාමත් දන්නති දේ තමයි තතාගත බුදු හාන්දුරන්ගේ දාම තාමත් සමාජි තුළ ජනප්‍රිය උන්නයි මිනිස් වැලඳ ගත්තනෑ මොකද ඇතරම මිනිස්සු තතාගත ධර්මය ශ්‍රවණය වනාට මිනිස්සේ ස්ථානවලට එන්න නෑ පුද්ජුලි ආශ්‍රය කරන්න යාමුදුරු හඳුනගන්න මොකද එතන රසනෑ අරහන්ගේ රහන් නෙවෙයි රහනෑ අරහන් රහන් නසන එකන රහ ඉවත් කරන එක කියලා තමයි ගොඩක් අය හිතාගන්න හැබැයි එතන තමයි නියමම රස්සේ තියෙන්නේ කියලා සමහර දේශකයොත් ඒක පෙන්නන්න උත්සා කරේ නැහැ පෙන්නන්න නැහැ මේ ගොඩක් මේ ඔය බනාන භාවනා කරන භාවනා පන්තියන උපාසකම්මල ගෙන්නේ මේ රහාතාරිනවා කියලා ඉති මේ තමා නියම විදියට අර්ථ දමන යුක්ත පටිබාන පටි සම්බිධ මග්ග ඥාන පූර්ණය කරගත නැති අයගේ අර්ථතම විග්‍රහ කරන්න ගියාව සිද්ධ වෙන කාරණා ඇතරම මේ තතාගත බුදුරහම තරන් නිරාමිස රහක් තියෙන ඇතරම සුකයක් තියෙන සුවයක් තියෙන තැනක් තවත් ලෝක ඇත්තම නෑ මේක හරිම අපූරු දේශනාවක් නිසා මේ අචින්තම්පි බාධ චින්තම්පි වෙනස්සන්ති නහි චිත්තාමයා බෝග ඉතිවා පුරුසස්වා මේ ස්ත්‍රීන් පුරුෂයන්ට හිතලමතලා තමන්ගේ කම්මය පවා වෙනස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර උදාරමයත් එක්ක ඉන්න තථාගත සම්බුදු දේශනාව ශ්‍රවණය කරන්න ඔබට එතනම නිවි සැනසෙන්න පුළුවන් පරම නිබ්බාන සොයට පත්වෙන්න මාර්ගය විවරණය කරගන්න පුළුවන් කියන පණිවිඩය තියෙනවා සුපත්ය අපින් අද